නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ගර්භණී වීම සහ දරු ප්‍රසූතිය කියලා කියන්නේ අපි කොපමණ කතා කරත් කතා කරලා අවසන් කරන්නට බැරි තරම් ප්‍රශ්න තියෙන මාතෘකා දෙකක්. අපි නිරන්තරයෙන්ම මේ සම්බන්ධයෙන් මේ වැඩසටහන ඔස්සේදීත් සාකච්ඡා කරලා තියෙනවා. පසුගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කරේ දරු ප්‍රසූතිය ආශ්‍රිතවයි. විශේෂයෙන්ම හදිසි සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන්. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගර්භණී වීම ආශ්‍රිතවයි. ඒ සඳහා සුපුරුදු ලෙසම අද දවසේත් අපේ වෛද්‍යතුමා ප්‍රසව සහනාර්වේදී විශේෂඥ වෛද්‍ය ප්‍රපූතන රණවීර මහතා අපත් සමග සම්බන්ධ වෙනවා. එහෙමනම් අපි බලමු අද දවසේ අපි අපේ වෛද්‍යතුමා වෙත යොමු කරන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. වෛද්‍යතුමනි, ගර්භණී කාලය තුලදී ඕනෑම ගැබිණි මවක් යම් ස්කෑන් පරීක්ෂණවලට යොමු වෙන්නට පුළුවන්. ඉතින් මේ එකක් තමයි මේ සති 12 දී සිදු කරන ලබන ස්කෑන් පරීක්ෂණය. මෙම ස්කෑන් පරීක්ෂණයේ ඇති වැදගත්කම මොකක්ද? එතකොට අපි ලංකාව වගේ රටකට ගත්තාම අපි කියනවා ඒ කියන්නේ සති 12 14 අතර අපි කරන අපි කියනවා ඩේටින් ස්කෑන් එක කියලා එක අපි ලංකාවේ ගොඩක් වෙලාවට කරනවා. ඒ කියන්නේ දිනේ බලන ස්කෑන් එක කියලා. ඒක ඒ කියන්නේ අපිට WHO ගේ රෙකමෙන්ඩේෂන් එක අනුව අපි ලංකාවේ කළ යුත්තේ ඒ පමණයි. එතකොට දිනේ බලා ගැනීම ඉතා වැදගත්. මොකද මේ දිනේ ඒ වෙලාවේ කරන ස්කෑන් එක කරන දිනේ තමයි නිවැරදිම දින. ඒක අපි ඔසප් චක්‍රය හරහා හදන දිනයටත් වඩා ගොඩක් නිවැරදි. අපි සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට මිඩ්වයිෆ් එක හදලා යවනවා. ඒකට ඒක අපේ නෝමල් ඔසප් චක්‍රයෙන් හදලා දිනේ හදලා යවනවා. ඒ දිනේට දින 4ක් අඩු හෝ වැඩි වුණොත් ස්කෑන් දිනේ අපි ගන්න ස්කෑන් දිනේ. ඒක ඇකියුරේට්. ඒතකොට ඒකෙන් අපි ගොඩාක් වාසි අම්මට සහ බබාට තියෙනවා. මොකද අපි බබා ගන්න වෙලාව කොච්චර බබා සමහර දන්නේ නැතුව ප්‍රෙග්නන්සි පහුවෙන්න හරි වේලපයින් බබාලා ගන්න chance එක ගොඩක් අඩු වෙනවා. ඒක කරන්නේ. ඊටසේ WHO ගේ රෙකමන්ඩ් කරලා තියෙන්නේ කාන්තාවකට. ඒ කියන්නේ ප්‍රෙග්නන්සි එකේදී අපිට කරන්න පුළුවන් එකම එක ස්කෑන් එකයි නම් හරිද? එකම එක ස්කෑන් එකයි නම් ඒ ස්කෑන් එක අපි දින බලන ස්කෑන් එක විය යුතුයි කියලා. ඒ වගේම වෙන රටවල ඊට අමතරව අපි තව දේවල් දෙකක් කරනවා. පළවෙනි තමයි මේ ස්කෑන් එක කරන ලයිස 12 14 දී අපිට කලලේ අසාමාන්‍යතාවයක් දකින්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට මේ අසාමාන්‍යතා ස්කෑන් එකක් පස්සේ කරන්නේ. නමුත් මේ වෙලාවේ කරන්න හේතුව තමයි මේ වෙලාවේ කරන එකකින් බලාගන්නේ හතරක් තියෙනවා. ඒ හතර ගොඩක් වෙලාවට වෙන රටවල අපි ඒ හතර දැනගත්තොත් අපිට ඉස්සරහට ප්‍රෙග්නන්සි ගෙනිලා වැඩක් නැති වෙනවා. මොකද ඒවා අපි එකක් තියෙනවා 100ක් බබා නැති වෙනවා. විශේෂයෙන් අපි කියනවා ඇනට් කෙප් නැත්නම් ස්කල් එක හිස් කබල හැදිලා නැහැ. ඒවා අපිට වේලපයින් දැනගන්න පුළුවන් සල් 12 ස්කෑන්. ඒතකොට ඒක මේ අපි කියනවා හිස් කබල, මොදුනාරිටි ප්‍රශ්න, අතපය ප්‍රශ්න, ඒ වගේම අපි කියනවා පෙකණිවල බයට හයි වෙලා තියෙන දැන් සමහර බබලයි පෙකණිවල හයි වෙලා යනවලින් බඩවැල් එළියට ඇවිල්ලා හරි ලොකු අපි කියනවා බඩවැල් තව පොඩි සිස්ට් එකක් අස්සේ තියෙනවා වගේ ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් ඒවා අපිට වෙලපයින් හොයා ගන්න පුළුවන්. ඉතින් වෙන රටවල නම් ඊට පස්සේ අපි ඒකට ටර්මිනේෂන් එකට යන්න වෙනවා. තුන්වෙනි එක තමයි අපිට පුළුවන් ඩවුන් සින්ඩ්‍රෝම්. අපි ඩවුන් සින්ඩ්‍රෝම් එක ගොඩක් කරලා ලංකාවේ සමහර කට්ටිය අහලත් නැහැ. ඉතින් ඒ වගේ හැබැයි ගොඩාක් කට්ටිය බබාලව දන්නවා. ඒගොල්ලෝ ගැන මූණේ විශේෂ තියෙනවා. ඒගොල්ලෝ පොඩක් ඉගෙන ගැනීමේ ප්‍රශ්න තියෙනවා. පොඩක් දිවෙලියට දාන් ඉන්නවා මූණවල අපි ඒ කට්ටිය ඉතින් අපි හැමෝම ලංකාවේ කවදා හරි කවුරු හරි දැකලා තියෙනවා. මොකද ඒක බහුලව සිදුවෙන දෙයක්. ඉතින් හැම කාන්තාවක්ම ගර්භණී අවස්ථාවට පත් වෙන හැම අවස්ථාවෙදිම එයාගේ බබා ඩවුන් සින්ඩ්‍රෝම් බබෙක් වීමේ සම්භාවිතාවක් තියෙනවා. එතකොට ඒක වයසත් එක්ක වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි වේලපයින් බබාලා හදන්නේ. දැන් අවුරුදු 28ක කාන්තාවකට ඩවුන් සින්ඩ්‍රෝම් බබෙක් ඉපදීමේ සම්භාවිතාව 10කට එකයි. يعني එයාගේ වයස කට්ටිය 10ක් ගත්තොත් එක්කෙනාටයි ඩවුන් සින්ඩ්‍රෝම්. එයාම අවුරුදු 40 වුණා. 30කට එකයි. 40 වයසේ 30 දෙනෙක් ප්‍රෙග්නන්ට් වුණොත් එක්කෙනාට ඩවුන් සින්ඩ්‍රෝම්. ඒ නිසා අපි ඒක වේලපයින් දැනගැනීමේ හැකියාවක් තියෙනවා වෙන රටවල. හැබැයි ඒක දැනගන්නේ අපි කියනවා වෙන රටවල අපි කියනවා ටර්මිනේෂන් එකට යන්න පුළුවන්. ඉතින් අපිට ලංකාවේ නීතියෙන් තහනම් ඉඳ අපි ඒ ටික ගොඩක් වෙලාට කෙරෙන්නේ නැහැ. ඒතර ඩවුන් සින්ඩ්‍රෝම් නම් බලන්න ඒ අවශ්‍ය තියෙන ඒ ක්‍රම තුනම නැත්නම් දේවල් තුනක් තියෙනවා. ඒ තුනම අපිට කරන්න පුළුවන්. පළවෙනි එක තමයි NT ස්කෑන් කියන එක. يعني බබාගේ බෙල්ල පිටිපස්සේ වතුර ප්‍රමාණයක් තියෙනවා. ඒක බලලා අපිට කැල්කියුලේට් කරන්න පුළුවන්. ඒ බබා වැඩි අවදානම් බබෙක්ද අඩු අවදානම් බබෙක්ද? ඉන්න පිළිසඳගෙන ඉන්න බබා වැඩි අවදානම්ද අඩු අවදානම්ද? ඒක එක. දෙවෙනි එක තමයි NIPT කියලා බ්ලඩ් ටෙස්ට් එකක් තියෙනවා. අපි ලේ අරගත්තොත් අම්මගේ ලේ අරගත්තම අපි දන්නවා දැන් අම්මගේ ලේ වලට බබාගේ DNA මුසු වෙනවා කියලා. ඒතර ඒකෙන් අපි එක ක්‍රමයකට ආයෙ රිස්ක් එකක් බලනවා. ඒ බබාට ඩවුන් සින්ඩ්‍රෝම් තියෙනවා. තුන්වෙනි එක තමයි ඉතින් වෙන රටවල නම් ඒගොල්ලෝ කියනවා නෑ මට
බලන්න එපා ඩවුන් සින්ඩ්‍රෝම් එක කියලා. මොකද මම බබා නැති කරගන්න කැමති නෑ කියලා. දැන් ලංකාවේ ඉතින් අපිට ඒක හැමෝටම මේකයි වෙන්නේ හින්දා ඉතින් අපි ඒක ගොඩක් වැඩ කරන්නේ. ඒතකොට මේ තමයි ඔප්ෂන් 3. අපි කියන ඔප්ට් අවුට් කරනවා කියලා. නැත්නම් එපා කියනවා ස්ක්‍රීන් කරනවා. හැබැයි මේ අපි ගොඩක් වෙලාවට ලංකාවේදී අපි මේ ස්ක්‍රීනින් ටෙස්ට් කියන සංකල්පයට එච්චර හුරු නැහැ. මොකද අපි කරන්නේ තියෙනවා නැති පරීක්ෂණ. දැන් අපිට HIV ටෙස්ට් කරනවා. ඒක එක්ක තියෙනවා එක්ක නැහැ. අපි වැඩි අවධානයක් යොදවනවා කියලා කියන්නේ. හැබැයි මේ කියන්නේ ඒතර වැඩි අවධානයක් තියනවා කියන්නේ තියෙනවමත් නෙමෙයි. අඩු අවධානයක් කියන්නේ නෑමත් නෙමෙයි. බිඳුව නෙමෙයි. හැබැයි වැඩි අවධානයක් කිව්වොත් අපි හරියටම දැනගන්න ඕනේ ඩවුන් සින්ඩ්‍රෝම් තියෙනවද නැද්ද කියලා. ඒතර එතනදී අපි කරන්නේ ඒකට පරීක්ෂණයක් තියෙනවා. අපි කියනවා අපි බඩහරා අපි ප්‍රෙග්නන්සිට කියන්නේ ගර්භාෂය තුළට පොඩි නීඩල් එකක් දාලා බබාගේ වටේ තියෙන වතුර වලින් අපි එළියට ගන්නවා මිලිලීටර් 10ක්. අපිට බබාගේ සෛල ඒකේ පේනවා. ඒ සෛල අරගෙන අපිට පුළුවන් ඒක විශේෂයෙන් ස්ටේන් කරලා අපි ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නේ 21 වෙනි ක්‍රෝමෝසෝමේ 3 පාරක් පිටන එක. ඒතර අපි අන්වීක්ෂණය බලනවා කීයක් තියෙනවද කියලා. දෙකක් තියෙනවා නෝමල්, තුනක් තිබ්බොත් 100% ඩවුන් සින්ඩ්‍රෝම්. අපිට ඒක නිකන් හැමතිස්සෙම කරන්න බෑ. හේතුව තමයි මේ පරීක්ෂණයේ 100%ක chance එකක් තියෙනවා. ඒකින්ද කලල නැති වෙන්නේ. ඒ නිසා අපි high risk කියලාවත් ඒ risk එක අරගෙන කරනවා. low risk කියලාවත් මොකද ඒකෙන් බබා ඩිටෙක්ට් කරනවට වඩා ඩවුන් සින්ඩ්‍රෝම් වලට වඩා ඒක කරන්න කියලා බබා නැති වෙන chance එක වැඩි හින්දා අපි ඉතින් කියන උත් කරන්නේ. ඒක තමයි අපි මේ ස්කෑන් එකේ තව වැදගත්. ඉතින් විශේෂයෙන්ම දින බලන හින්දා අපි ඒක කරන්න ඕන. කාවේ හැම කාන්තාවක්ම ප්‍රෙග්නන්ට් වෙලාවේ කළ යුතු පරීක්ෂණයක් විදිහට ගන්න කරනවා. හරි වෛද්‍යතුමනි. ඒ කියන්නේ යම්කිසි ගැබිනි මාතාවක් මේ සති 12 14 අතර ස්කෑන් පරීක්ෂණයට යොමු වෙලා ඉන්නවා නම් ඒ සඳහා සහභාගී වීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඔබතුමා කිව්වා මුළු ගර්භණී කාලය පුරාවටම එකම එක ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්න පුළුවන් වෙන්නේ ඒ මේ සති 12 14 අතර ස්කෑන් පරීක්ෂණය විය යුතුයි කියලා. නමුත් මොනියම් හෝ නොවැළැක්විය හැකි හේතුවක් නිසා යම්කිසි ගැබිනි කාන්තාවකට මේ ස්කෑන් පරීක්ෂණයේ නියමිත දිනට සායනයට යන්නට බැරි වුණොත් එතනින් එහාට මොකද වෙන්නේ? ඔව්. එතකොට එහෙම අවස්ථාවකදී අපිට ඊට පස්සේ ඩේට් කරන්න වෙන විදිහ. එතකොට අපි සති 14ත් 20ත් අතරදී ඊළඟට සෙකන්ඩ් බෙස්ට් ටයිම්. හැබැයි එතනදී සතියක වෙනසක් වෙන්න පුළුවන්. අරගේ දවස් 4යි මේකේ සතියක වෙනසක් වුණොත් විතරයි අපි වෙනස් කරන්නේ. සති 20න් පස්සේ ස්කෑන් කරනකොට අපි පරක් වෙලා දැනගත්තොත් සති 2ක විතර ගැප් එකක් තියෙනවා. එතකොට අපි මේ අවස්ථාවේදී ඒක අපි රිලයබල් වෙනස් කරන්න බෑ. හැබැයි අපි කරන්නේ දැන් කරලම නැත්තම් බුද්ධ දින දන්නේ නැත්නම් අපි කරන්නේ සති 20න් පස්සේ කරද්දී බබාගේ ඔළුවේ වට ප්‍රමාණය අවස්ථා දෙකකදී මැනලා ඒ දෙකෙන් බලලා අපි තීරණය කරනවා කවදාද දිනේ කියලා. හැබැයි ඒක අර තරම් හොඳ නැහැ.